පෙරදා ආදරෙන් මාළඟින් උන්නැටි ඒ සමරුන් රූතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් welcome back to my YouTube channel. ගොඩ කාලෙකින් තමයි vlog එකක් අරගෙන ආවේ. මේක තමයි 2025 කියන අන්තිම vlog එක. ඊට පස්සේ තව ලස්සන vlogs ටිකක් ගේන්න බලාගෙන ඉන්න. channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අදත් මම ගෙනාවේ ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ එකක්. මගේ ජීවිතේ තියෙන තවත් ස්පෙෂල්ම දවසක්. ඒ කියන්නේ අපේ අම්මගේ birthday එක කොහොමද celebrate කරේ කියලා තමයි මම අද වීඩියෝ එකකින් ගේන්නේ. ඉතින් බලාගෙන ඉන්න දිගටම वर्षा वही माथेमा සිත් සංකා නිවීයයි මෙදා සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිනී මගේ නන්නා. ඉතින් මේ හරියටම බර්ත්ඩේ එකට පස්සේ දවසේ මම හිතුවා අම්මට මේ පාර ටිකක් වෙනස් gift එකක් දෙන්න. කේක් කපද්දී චූටි gift එකක් දුන්නා. හැබැයි ඉතින් මම මේ පාර හිතුවා අම්මට body check up එකක් කරලා දෙනවා කියලා බර්ත්ඩේ එකට. මම හිතන්නේ ගොඩක් වටින gift එකක් කියලා. දැන් ඒගොල්ලෝ ටික වයසට යන්නේ. ඉතින් ඒ වගේ දෙයක් යූස්ෆුල් වෙයි කියලා හිතුන නිසා ඉතින් මම ඒකට ගොඩාක් ප්ලේසස් බැලුවා සර්ච් කරලා. ඊට පස්සේ ඉතින් මම තෝරගත්තේ මෙතන ආයුබයි නවලෝක කියන තැන. මේක තියෙන විජේරාමේ කොළඹ 7. ඉතින් එතනට කොහමද අපිට උදේ වෙන්න කිව්වා. බිසි වෙනවා කියලා එතන දවල් වෙද්දි. ඉතින් අපි උදේම ගිහිල්ලා ඊට පස්සේ ෆෝම්ස් වගේක් පුරවන්න තිබ්බා අම්මගේ විස්තර දාලා. ඉතින් ඒව ටිකක් පුරවලා ඊට පස්සේ අම්මව ඇතුළට ගත්තා චෙකප් එක කරන්න. කොහොමද අපිට ලොකු වෙලාවක් ගියේ නැහැ. අපි කොහොමද කරලා ඉවර වෙලා අපිට රිපෝට්ස් එක ගන්න එන්නකෝ හවස 4 වෙද්දී. ඒත් අපි වෙන දවසක තමයි ගියේ. කොහොම හරි ඉතින් ඊට පස්සේ කරලා මායි අම්මයි ආවා පොඩ්ඩක් කොෆි එකක් බොන්න. ජාව ලොන්ජ් එක තමයි ළඟ තිබ්බේ. ඉතින් එතනට ආවා. මොකද අපි යන්න හිටියේ OGF එකට යන්න හිටියේ පොඩි වැඩ ටිකකට. එතකොට ඕපන් නැහැ. ඊට කියන්නේ ගොඩක් කලින් ඉවර වුණා චෙකප් එක. ඒක නිසා අපි ඇවිල්ලා ඉතින් කොෆි එකක් බීලා පොඩ්ඩක් කතා කර හිටියා පොඩ්ඩක් ටයිම් පාස් කරන්න. සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා වගේ. ඉතින් අපිට ඒ ටයිම් එක ඉතුරුයි. ඒක නිසා අපි ආවා ගෝල් ෆෙස් එකට පොඩ්ඩක් ඉන්න. එදා හොඳ වෙලාවට අවුව නෑ. හරිම ක්ලවුඩි. ඒක නිසා අපි ඉතින් මායම චුටක් කතා කර හිටියා ගෝල් ෆෙස් එකට වෙලා. ඊට පස්සේ අපිට හිතුණා පෙඩිකියුර් එකක් කරන්න යන්න වෙලා තියෙන එකේ. අපි ගියා ක්‍රස්කට් එකේ නේල්ස් ස්පා එකට. ගිහිල්ලා ඉතින් මායම පෙඩිකියුර් කරා OGF එක ඕපන් වෙනකන්. ඊට පස්සේ කියරලා අපි ගියා කෙලින්ම OGF එකට. ඒ අද්දී අපිට හම්බුණා ඔය චුටි ස්ටෝල්ස් දාලා තියෙන සමහර දවස්වලට. අන්න එතනින් අපිට හම්බුණා මෙන්න මේ බ්‍රෑන්ඩ් එක. ඒකේ ඒගොල්ලන්ගේ ඕගනික් ප්‍රොඩක්ට්ස් විතරයි තියෙන්නේ. ඉතින් එයා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ගැන. මමත් ඒගොල්ලන්ගෙන් ප්‍රොඩක්ට්ස් දෙකක් විතර පර්චේස් කරා. ඊට පස්සේ එකත් බලලා ඉවර වෙලා අපිට බඩගින්න හිටියේ අපි උදේටම. ඉතින් අපි කන්න ගියා. රයිස් ඇන්ඩ් කරි කන්න තමයි එදා මට යම්මට මූඩ් එකක් තිබ්බේ. ඉතින් ෆුඩ් ස්ටුඩියෝ එකේ මෙතන ඔයගොල්ලෝ දන්නේ නැති රයිස් ඇන්ඩ් කරි මාර රසයි. ඉතින් එතනින් කාලේ ඉවරලා අපි දැන් බඩ පිරුන්නේ නැහැ. ඉතින් අපි ටාකෝ බෙල් එකට ගියා. ඉතින් එතනින් චුටි කැම්රි එකක් අරන් අයම්මයි කෑවා. ඊට පස්සේ කාලේ ඉවර වෙලා අපි ආවා කානේජ් එකට. මේකට තමයි OGF එකට ආවේ.
පොඩි බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් ගන්න. ඒකත් අරගෙන ඉවර වෙලා අම්මට ඕනික මොන හරි ඩිසර්ට් කන්න. ඉතින් අපි ටෙලි ෆ්‍රාන්ස් එකට ගිහිල්ලා චීස් කේක් කෑල්ලක් ගත්තා. ඉතින් ඒකත් කාලා මයි අම්මයි ගෙදර ආවා. එදා දවසේ ඔන්න ඔහොම තමයි ඉවර වුණේ. ඉතින් මේ ඊළඟ දවසේ අපේ තාත්තගේ යාළුවෙක්ගේ බයික් ෂොප් එකක් ඕපන් කරන්න ඉන්වයිට් කරලා තිබ්බා. ඉතින් අපිත් බයික් එකක් ගත්තා. අම්මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් කියලා තමයි ගත්තේ. හැබැයි අම්මා නම් පදින්නේ නැහැ බයික් එක. ඉතින් ඒ ෂොප් එකෙනුත් අපේ අම්මට චූරි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් අම්මා ගොඩාක් සතුටු වුණා. හිතුවේ නෑ ඒගොල්ලෝ එහෙම ලෑස්ති කරලා තියෙයි කියලා. ඉතින් ආයෙත් අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. යයි මෙදා සංසාරිනී මගේ නන්නාදු නන්නියේ මාමවනා හීනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිනී ඉතින් ඊට මගේ පස්සේ අපි හැමෝම ඩිනර් ගන්න ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අම්මගේ බර්ත්ඩේ එක සහ මගේ vlog එකත් ඉවර වෙන්නේ. ඉතින් enjoy කරන්න ඇති කියලා හිතනවා. Thank you so much for watching and subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් ලස්සන videos ගොඩාක් ගෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. Bye.